අයිබෝවන් කොහොමද ඔබට? අදත් අපි ඔබට වැදගත් වෙන වීඩියෝවක් මේ විදිහට ගෙනෙනවා. ඔබගේ Android දුරකථනයේ Wi-Fi කියන යෙදුම ගැන ඉතා සරලව පියවරෙන් පියවර ඔබට වැටහෙන පරිදි කතා කරන වීඩියෝ මාලාවක පළවෙනි වීඩියෝවයි මේ. වීඩියෝ පටන් ගන්න කලින් මේ විනාඩි කිහිපේ ඉතා හොඳ අවධානයෙන් අප සමග එකතු වෙන්න කියලා ඔබට මතක් කරන්න කැමතියි. Wi-Fi කියලා කියන්නේ ඔබේ ජංගම දුරකථනය අන්තර්ජාලයට ගෙන යන්න තියෙන හොඳම යෙදුමක්. මේ Wi-Fi වෙත පිවිසීම සඳහා ඔබට ක්‍රම කීපයක් තියෙනවා. ඔබගේ ජංගම දුරකථනයේ Wi-Fi කියන යෙදුම connections යටතේ එහෙම නැත්නම් wireless and networks කියන එක යටතේ එහෙම නැත්නම් network and internet settings එක යටතේ මෙන්න මේ විදිහට දකින්න පුළුවන් වෙනවා. ඔබට මේ තිරේ පේන්නේ Samsung වර්ගයේ ජංගම දුරකථනය. ඔබ සතු ජංගම දුරකථනයෙන් settings එක පිවිසිය පසු මෙම Wi-Fi සම්බන්ධතාවයට අදාළ සැකසුම් ඔබට දැකගත හැකි වනු ඇති. මේ සඳහා settings එක පිවිසීමට ක්‍රම කීපයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ gear එක ලකුණක් තියෙන settings app එක විවෘත කරගන්න එක. එහෙම නැත්නම් ඉහළ කෙළවරෙන් පහළට මෙන්න මේ විදිහට ස්ක්‍රීන් එක පහළට ගෙනාවට පස්සේ මෙන්න මෙතන තියෙන settings ලකුණ මත නැත්නම් gear icon එක මත ටච් කරාට පස්සෙත් ඔබට ඔබගේ දුරකථනයේ settings වෙත පිවිසිය හැකි වෙනවා. මේ කොයි ආකාරයෙන් settings වෙත පිවිසියත් ඔබට connections යටතේ මෙහිදී Wi-Fi යෙදුම බලාගත හැකි වෙනවා. අපි connections විවෘත කරාට පස්සේ මුලින්ම මෙතන මේ දිස්වන අවස්ථාවේ Wi-Fi යෙදුම ඔබට දකින්නට ලැබේ. මේ ඉදිරියෙන් තියෙන බොත්තම Wi-Fi සම්බන්ධතාවය සක්‍රිය කරන්න සහ අක්‍රිය කරන්න භාවිත කරන්න පුළුවන්. මේක එකපාරක් ටච් කරාම මේක on එකේ නම් තියෙන්නේ off වෙනවා මෙන්න මේ විදිහට. ඊළඟට නැවත වාරයක් ටච් කරාම මේක නිල් පාටට පෙන්වනවා. ඒ කියන්නේ Wi-Fi සම්බන්ධතාවය සක්‍රිය වෙනවා. ඒ වගේම Wi-Fi කියන නාමයට ලේබල් එකට යටින් ඔබ දැනටමත් Wi-Fi ජාලයකට සම්බන්ධ වෙලා නම් ඉන්නේ. ඒ ජාලයේ නම දිස් වෙනවා මෙන්න මේ ආකාරයෙන්. ඒ වගේම ඔබගේ ජංගම දුරකථනයට ඒ විදිහට සම්බන්ධ වෙලා ඉන්න ජාලයෙන් කොයිතරම් ප්‍රබලව Wi-Fi සිග්නල් ලැබෙනවද කියන එක මෙන්න මේ ඉහළ කොනේ දැක්වෙන icon එක දැක බලාගත හැකි වෙනවා. අපි මේ Wi-Fi කියන එක ටච් කරලා තව දුරටත් ඇතුළට ගියොත් ඔබට අවස්ථා කීපයක් දකින්න පුළුවන්. Wi-Fi වල දැනට තියෙන තත්ත්වය off the on the කියන එක එතනදී අපිට දැක බලා ගන්න පුළුවන්. එකපාරක් ටච් කරාම මේක off වෙනවා. නැවත වාරයක් ටච් කරාම මේක on වෙනවා. ඊළඟට ඔබ දැනටමත් Wi-Fi ජාලයකට සම්බන්ධ වෙලා නම් එම ජාලයේ නම මෙන්න මේ ආකාරයෙන් මෙතන දිස් වෙනවා. මෙම මා පෙන්වන උදාහරණේ මම සම්බන්ධ වෙලා ඉන්නේ Dialog 4G කියන Wi-Fi routerයට Wi-Fi ජාලයට. ඒ නිසා එතන නිල් පැහැති ලේබල් එකකින් එහි නම පෙන්වනවා. ඒ වගේම සම්බන්ධතාවය connected සම්බන්ධ වී සිටින බව මට පෙන්වනවා. ඔබට පේනවා ඇති එහි ඉදිරියෙන් නැවතත් gear ලකුණක් තියෙනවා. නැත්නම් settings වලට යන්න පුළුවන් කියන බව හැඟවෙන සලකුණක් යොදලා තියෙනවා. ඉතින් ඒ හරහාත් අපිට නැවතත් මෙහි සැකසීම් වලටත් පිවිසෙන්න පුළුවන්. කොහොමරි අපි මේ වීඩියෝවෙන් කතා කරේ Wi-Fi on off කරන එක ගැනත් Wi-Fi වෙත පිවිසෙන්නේ කොහොමද? Wi-Fi වෙත settings හරහා පිවිසෙන්නේ කොහොමද කියන එකත් ගැන. ඉතින් ඔබ දැනටමත් ජාලයකට සම්බන්ධ වෙලා නම් ඒ ජාලයෙන් ලැබෙන සිග්නල් ප්‍රමාණය ගැනත් අපිට අදහසක් ගන්න පුළුවන්. එහි icon එක නිරීක්ෂණය කිරීමෙන් කියලා අපි මේ වීඩියෝවෙන් කතා කළා. අපි ඊළඟ වීඩියෝවෙන් Wi-Fi ජාලයකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තව දුරටත් තොරතුරු කතා කරමු. ඔබගේ අදහස් සහ ගැටලු සඳහා 07433 දරන WhatsApp අංකය විවෘත බැවින් ඒකට කෙටි පණිවිඩයක් යොමු කරලා ඔබගේ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් කියලා ඔබට මතක් කරනවා. ඒ වගේම ඔබ තවමත් Tech Sri Lanka YouTube නාලිකාව subscribe කරලා නැත්නම් ඔයාලට මේ දැන්ම පහළ තියෙන subscribe බොත්තම click කරලා අපත් සමග එකතු වෙන්න පුළුවන් කියලා මතක් කරන්න කැමතියි. තවත් අලුත් වීඩියෝකින් නැවතත් හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.